ලෝක උරුමයක් විදිහට සැලකෙන ශ්‍රී ලංකාවේ අභිමානයක් වන සීගිරිය ගැන කතා කරනකොට අපේ හිතට එන්නේ විශ්මිත නිර්මාණයක් කියන එක විතරක් නෙවෙයි. ඒ එක්කම බැඳුණු ගැඹුරු අභිරහසක් ගැනත් අපිට නිතරම කතා කරන්න වෙනවා. ඇත්තම. ඉතින් අද අපි කතා කරන්න යන ප්‍රශ්නේ තමයි මේ අසිරිමත් නිර්මාණය සැබෑ උරුමය කාටද කියන එක. අපි කවුරුත් අහලා තියෙන විදිහට පහවන සියවසේදී තමන්ගේ සහෝදරයාට බීෙන් පලා ගිය කාශ්‍යප රජතුමා හදපු බලකොටුවක්ද මේ? එහෙමත් නැත්නම් ඒ ඉතිහාසයත් පහු කරගෙන ගිහින් මීට අවුරුදු දහස් ගානකට කලින් රාමායනයේ සඳහන් වෙන රාවණා රජුගේ ආලකමන්දලව කියන මාලිගයද මේ? මම අද කතා කරන්නේ අපිට අතින් අල්ලන්න පුරවල් පුරාවිද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මත පිහිටලා සීගිරිය කියන්නේ කාශ්‍යප රජුගේම නිර්මාණයක් කියන ස්ථාවරය ඉනගනයි. මම උත්සාහ කරන්නේ ඊට එහා ගියපු පැතිකඩක් පෙන්වන්නයි. මම තර්ක කරන්නේ පුරාවෘත්ත, පැරණි ලේඛන සහ විකල්ප ඉතිහාස ගවේෂණ දිහා බැලුවම සීගිරිය අත්තිවාරම රාවණ යුගය දක්වාම දිවෙනෝ කියන කාරණය ගැනයි. හොඳයි. මම හිතන විදිහට කතාව හරිම පැහැදිලියි. සීගිරිය කියන්නේ පහවන සියවසේදී කාශ්‍යප රජතුමා නිර්මාණය කරපු විශිෂ්ට මාලිගා සංකීර්ණයක් සහ බලකොටුවක්. අපි ඉතිහාසයේ දන්නවා ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප රජකමට නියම උරුමය තිබුණු තමන්ගේ සහෝදරයා මුගලන්ගෙන් බලය පැහැර ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේම පියාවත් ඝාතනය කරනවා. ඊට පස්සේ ඉන්දියාවට පැනලා ගිය මුගලන් ආපහු ඇවිත් පලිගනී කියන බයට ඔහුට ආරක්ෂිතම තැනක් ඕන වෙනවා. මේකට තමයි මේ කන්ද තෝරගන්නේ. ඔබ බලන්න සීගිරිය නිර්මාණය දිහා ගැඹුරු දිය අගල්, උස පවුරු, කන්ද උඩම හදපු මාලිගාව. මේ හැම දෙයකින්ම පේන්නේ ආරක්ෂාව උපරිමයටම හිතලා හදපු තැනක් විදිහටයි. ඒ වගේම තමයි සීගිරි සිතුවම්. ඒවා ඉන්දියාවේ අජන්තා ලෙන්වල තියෙන පහවන සියවසේට අයිති গুপ্ত සම්ප්‍රදායේ සිතුවම් වලට පුදුම විදිහට සමානයි. මේකෙන් කාලය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. කැටපත් පවුරේ තියෙන කුරුටුගී, සිංහපාදය මේ හැම දෙයක්ම එකට එකතු කරාම කාශ්‍යප කතා පුවත සනාත වෙනවා. මම හිතන්නේ ඔබ ඔය කියන කාශ්‍යප රජුගේ කතාව සීගිරි ඉතිහාසයේ එක පරිච්ඡේදයක් විතරයි. ඒක වැදගත්. නමුත් ඒක ආරම්භය නෙවෙයි. ආචාර්ය මිරැන්ඩා ඔබේසේකර වගේ පරිශේෂකයන්ගේ මතය, ඒ වගේම රාවණා වත වගේ අපේ පැරණි පුස්කොළ පොත්වල සඳහන් වෙන විදිහට සීගිරියේ ඉතිහාසය මීට අවුරුදු 5000කටත් වඩා පැරණියයි. ඒ කාලේ මේකට කිව්වේ ආලකමන්දාව, එහෙමත් නැත්නම් චිත්‍රකූට කියලා. රාමායණයට අනුව මේක මුලින්ම අයිති වෙලා තිබුණේ රාවණා රජුගේ සහෝදරයා වුණු කුවේරට. රාවණාගේ පියා වුණු විශ්‍රම මුනිගේ උපදෙස් මත මායාදනම කියන විශ්වකර්ම ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පස්සේ රාවණා රජතුමා කුවේරව පළවා හැරලා මේ ආලකමන්දාව තමන්ගේ පාලනයට ගන්නවා. සීගිරි පර්වතයේ තියෙන නාග පෙනහෙඩති ගුහාව රාවණා පැහැරගෙන ආපු සීතා දේවියව සංගවලා තිබු තැනක් විදිහට ජනප්‍රවාදයේ තියෙනවා. ඉතින් මම දකින්නේ කාශ්‍යප රජතුමා කලේ දැනටම තිබුණු රාවණාගේ මේ විශ්මිත නිර්මාණය තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ප්‍රතිසංස්කරණය කරලා බලකොටුවක් විදිහට පාවිච්චි කරපු එකක් විතරයි. ඔබ ඔය ඉදිරිපත් කරන රාවණා කතාවට තියෙන මූලාශ්‍ර මොනවද? පුරාවෘත්ත සහ තහවුරු නොකරපු ග්‍රන්ථ විතරයි. හැබැයි කාශ්‍යප කතාවට භෞතික සාක්ෂි තියෙනවා. අපි කැටපත් පවුර ගමු. 6 වෙනි සියවසේ ඉඳන් 13 වෙනි සියවස වෙනකම් සීගිරිය බලන්න ආපු දහස් ගාණක් මිනිස්සු තමන්ගේ අදහස් ඒකේ ලියලා තියෙනවා. ඒ එකම කවියකවත් රාවණා ගැනවත් ආලකමන්දාවක් ගැනවත් වචනයක්වත් සඳහන් වෙන්නේ නැහැ. ඕන් කතා කරන්නේ සීගිරිය ලස්සන ගැන, රන්වන් කාන්තාවන් ගැන, කාශ්‍යප රජතුමා ගැන. ඒක ප්‍රබල සාක්ෂියක් නේද? මම එතනද ඔබත් එක්ක එකඟ වෙන්නේ නෑ. මෙහෙමයි, පුරාවෘත්ත කියන්නේ නිකම් කතන්දර නෙවෙයි. ඒවා තමයි පරම්පරාවෙන් පරම්පරාවට එන ජාතියක සාමූහික මතකය. රාමායනය වගේ මහා කාව්‍යයක් සම්පූර්ණයෙන්ම අහක දාන්න අපිට බෑ. ඒ වගේම ඔබ කිව්වා වගේ රාවණා වත වගේ දේශීය පුස්කොළ පොත්වල මේ ගැන පැහැදිලිවම කියනවා. කැටපත් පවුරේ ලියවිලා නැති ඒක ගැන ඔබ කියනවා. නමුත් යම් දෙයක් ගැන සාක්ෂි නොතිබීම ඒ දෙය නොතිබුණා කියන සාක්ෂියක් වෙන්නේ නැහැ. හරිද? සමහර විට 6 වෙනි සියවසේ මිනිසුන්ට ඒ පැරණි ඉතිහාසය අමතක වෙලා ඔවුන් දැක්කේ කාශ්‍යප රජුගේ මෑත කාලින නිර්මාණය විතරක් වෙන්න පුළුවන්. ඒක ටිකක් දුර්වල තර්කයක් වගේ මට පේන්නේ.
අපි කලාව දිහාට හැරමු. මම කලිනුත් කිව්වා වගේ සීගිරි සිතුවම්වල තියෙන්නේ গুপ্ত කලා සම්ප්‍රදායේ ලක්ෂණ. গুপ্ত ශෛලිය කියන්නේ ඒ කාලේ උතුරු ඉන්දියාවේ ප්‍රචලිත වෙලා තිබුණු යථාර්ථවාදී නමුත් බොහොම සියුම් හැඟීම් ප්‍රකාශ කරන කලා සම්ප්‍රදායක්. අජන්තා ලෙන්වල තියෙන සිතුවම් එක්ක තියෙන සමානකම පුරාවිද්‍යාඥයන් පැහැදිලිවම තහවුරු කරලා තියෙනවා. මේවා අපිට අල්ලන්න පුරුවල් කාල නිර්ණය කරන්න පුරුවන් සාක්ෂි. රාවණා යුගයේ කලාව ගැන අපිට ඒ වගේ සංසන්දනාත්මක සාක්ෂියක් කොහෙවත් නැහැ. මම ඒ තර්කේ සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. මම කියන්නමයි කියලා. කාශ්‍යප රජතුමා සීගිරියට එන්න කලිනුත් ඒක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හිටපු ආරණ්‍යයක් විදියට පැවතුණා. කාශ්‍යපගෙන් පස්සේ ආයමත් ඒක ආරාමයක් වුණා කියන එක ඔබත් පිළිගන්නවා. ඕ ඒක පිළිගත්තයක්. එහෙමනම් ඊටත් කලින් ඒකට වෙන අනන්‍යතාවයක් තිබුණේ නැහැ කියලා අපිට කොහොමද හරියටම කියන්න පුළුවන්? ආලක මන්දාව ඒ කියන්නේ අහසේ මාලිගාව කියන නම මේ වගේ නිර්මාණයකට සිංහගිරිය කියන නමටත් වඩා ගැලපෙනව නේද? සිංහපාදිය කියන්නේ කාශ්‍යප රජතුමා පසුව එකතු කරපු දෙයක් වෙන්න බැරිද? හොඳයි. අපි එනම් සීගිරිය සැලැස්ම ගැන කතා කරමු. එහි සම්පූර්ණ නිර්මාණයම බලන්න. ඒක හදලා තියෙන්ද ආරක්ෂාව කියන එකම අරමුණ පෙරදැරිව. සතුරේකට ලේසියෙන් ඇතුල් වෙන්න බැරි වෙන්න ගැඹුරු දියාගල්, උස පවුරු, ඒ වගේම පහර දෙන්න බැරි විදියට කන්ද උඩම හදපු මාලිගාව. මේ හැම දෙයකින්ම පේන්නේ බියෙන් ජීවත් වුණු රජ කෙනෙක්ගේ ආරක්ෂක මධ්‍යස්ථානයක් කියන එකයි. ඒක කාශ්‍යප රජුගේ තත්වයට හොඳටම ගැලපෙනවා. ඔහු නිතරම හිටියේ මුගලන් ආපහු එයි කියන බයෙන්. මේ අතිශයින්ම දියුණු సౌందర్యවාදී ශිෂ්ටාචාරයක ලක්ෂණය. හිතන්න ඒ කාලේ කිසිම විදුලි පොම්පයක් නැතුව හුදෙක් ජල පීඩනය පාවිච්චි කරලා පර්වතයේ මුදුනටම වතුර ගනිච්ච තාක්ෂණය. ඒක අදටත් විශ්මයක්. ඒ තාක්ෂණය කාශ්‍යප රජුට අවුරුදු 18ක් වගේ කෙටි කාලයක් තුලදී බිඳුවේ ඉඳන් හදන්න පුරන් වුණාද? එහෙමත් නැත්නම් ඔහු කලේ දැනටමත් තිබුණු පද්ධතියක් අලුත් වැඩියා කරුපේටක්ද? මේ වගේ දියුණු තාක්ෂණයක් දඬුමොඩරයා වගේ ගුවන් යානා තිබුණා කියන රාවණ රජුගේ රාජධානිය ගැන විස්තරයක හොඳටම ගැලපෙනවා. මට ඔබ කියන දේ තේරෙනවා. ඒ තාක්ෂණය ඇත්තටම පුදුම සහගතයි. හැබැයි ඒකින් අදහස් වෙන්නේ නැහැ ඒක අනිවාර්යෙන්ම රාවණා යුගයට අයිති වෙන්න ඕන කියලා. ඒකෙන් කියවෙන්නේ පස්වන සියවසේ හිටපු කාශ්‍යප රජුගේ ඉංජිනේරුවන්ගේ පුදුමාකාර දක්ෂතාවය. අනික තව මතයක් තියෙනවා කාශ්‍යප රජතුමා තමන්ව දෙවියෙක් විදියට සැලකපු කෙනෙක් කියලා. ඔහු තමන්ගේ වාසස්ථානය ධනයට අධිපති කුවේරගේ ආලක මන්දාව වගේ නිරූපණය කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු රාවණාගේ නිර්මාණයක් අනුගමනය කළා නෙවෙයි තමන්ගේ ආලක මන්දාවක් නිර්මාණය කරන්න උත්සාහ කළා. රජුගේ සභාගර්භය කියලා සැලකෙන තැන කල්ප වෘක්ෂයක සිතුවමක් තිබිලා තියෙනවා කියලා කියනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ සමෘද්ධිය, බලය සහ දිව්‍යමය තත්වයක්. ඒක ඔහුගේ මහා මානසිකත්වයට හොඳට ගැලපෙනවා. ඒකත් සිත් ගන්නසුළු අදහසක්. හැබැයි මෙහෙම හිතන්න කාශ්‍යප රජු කලේ දැනටමත් තිබුණු රාවණාගේ මේ సౌందర్యාත්මක උද්‍යාන සහ ජලපද්ධති වටේට තමන්ගේ ආරක්ෂාවට අවශ්‍ය දියාගල් සහ පවුරු ඉදි කරපු එකක් වෙන්න බැරිද? මූලික සැලැස්ම වෙන කෙනෙක්ගේ ආරක්ෂක අංග විතරක් කාශ්‍යපගේ. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම සීගිරිය අවට තියෙන තැංගලත් හිතන්න. සීගිරියට කිට්ටුවෙන් තියෙන පිදුරංගල කියන්නේ රාවණා රජුගේ පියාගේ භස්මාවශේෂ තැන්පත් කරපු තැනක් කියලා ජනප්‍රවාදයේ තියෙනවා. මේ හැම පුරාවෘත්තියක්ම එකිනෙකට සම්බන්ධයි. ඒවා නිකන්ම හම්බයක් වෙන්න බෑ. මේකෙන් පේන්නේ සීගිරිය කියන්නේ තනිවුණු නිර්මාණයක් නෙවෙයි. විශාල සංස්කෘතික භූදර්ශනයක කේන්ද්‍රස්ථානයක් කියන එකයි. මම හිතන්නේ අපි දැන් මේ කතාවේ එක තැනක හිර වෙලා වගේ. මගේ පැත්තෙන් බලනකොට කාශ්‍යප රජු, පැටපත් පවුර, গুপ্ত කලා ශෛලියේ කියන දේවල් ඔක්කොම එකම කාලවකවානුවකට එකම කතාවකට ගලපන්න පුළුවන්. ඒක හරියට පසල් එකක කෑලි ටිකක් වගේ. හැම දෙයක්ම එකට ගලපෙනවා. මම දකින විදිහට ඔබ දකින්නේ පසල් එකේ භාගයක් විතරයි. පුරාවෘත්ත ජනප්‍රවාද සහ පැරණි තාක්ෂණයේ දිහා බැලුවම ඒ පසල් එකට තම ගොඩක් කෑලි එකතු කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන්නේ ඊට වඩා විශාල, ඊට වඩා ගැඹුරු චිත්‍රයක්. ඉතින් අපි මේකෙන් තෝරගන්නේ මොකක්ද? අතට අහුවෙන සාක්ෂි විතරක් විශ්වාස කරනවද? එහෙමත් නැත්නම් අපේ මුතුන් මිත්තන් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආපු මතකයන්ටත් ඉඩක් දෙනවද?
සාරාංශයක් විදිහට මගේ තර්කය නම් අප සතු ඇති පුරාවිද්‍යාත්මක කලාත්මක සහ ඓතිහාසික ලිඛිත සාක්ෂි සියලුමම එකහණින් පෙන්වා දෙන්නේ සීගිරිය යනු පහවන සියවසේදී කාශ්‍යප රජු විසින් තම සහෝදරයාගේ ආරක්ෂා වීම සඳහා ගොඩනැගූ විශිෂ්ට බලකොටුවක් සහ මාලිගා සංකීර්ණයක් කෙන එකයි. මෙම මතය නොසලෙන ලෙස තහවුරු වෙලා තියෙනවා. මගේ අවසන් මිදමනය නම් කාශ්‍යප රජුගේ යුගය කියන්නේ සීගිරි ඉතිහාසයේ එක දිග පරිච්ඡේදයක් පමණයි. එහි සැබෑ මූලාරම්භය රාවණා රජුගේ ආලකමන්දාව දක්වා දිවෙනවා. රාමායනය වැනි මහා කාව්‍යයන් සහ දේශීය ජනප්‍රවාද තුලින් අපිට හමුවෙන මේ විකල්ප ඉතිහාසය සාම්ප්‍රදායික පුරාවිද්‍යාවේ සීමාවන්ගෙන් එහාට ගිහින් මේ ස්ථානයේ ගැඹුරු සංස්කෘතික අනන්‍යතාවය වටහා ගන්න අපිට අලුත් මාවතක් විවෘත කරනවා. සහෝදර ගැටුමක් නිසා බිහිවෙනු බලකොටුවක් විදිහට සැලකුවත් එහෙමත් නැත්නම් පුරාවෘත්තගත රජ කෙනෙකුගේ අහස්මාලිගාවක් විදිහට සැලකුවත් එක දෙයක් පැහැදිලි සීගිරිය කියන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේ තියෙන විවිධ ස්තරයන් ගැන නිරන්තරයෙන්ම අපේ කුතුහලය අවසන තැනක්. එහි ඉංජිනේරු ශිල්පය, කලාව සහ ඉතිහාසය ගැන තවත් බොහෝ දේ ගවේෂණය කරන්න අපිට ඉතිරි වෙලා තියෙනවා.